සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම බොහොම ආදරෙන් ජානකිස් කිචන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ තවත් රසවත් දෙයක් ලෙමන් වලින් හදාගන්න විදිහ. ඉතින් මේකට ලෙමන් කර්ඩ් කියලා කියනවා. ඉතින් මේ ලෙමන් කර්ඩ් අයිස්ක්‍රීම් එක යෝගට් එක ටොපින් වලට තැවරුම් වලට මේ ඕනෙම දෙයකට අරගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ ලෙමන් කර්ඩ් හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද? මේ ලෙමන් කර්ඩ් හදාගන්නේ කොහොමද කියලා. ලෙමන් කර්ඩ් හදන්න ලෙමන් සෙස්ට් මේස හැන්දක් ලෙමන් ජූස් කෝප කාලක් ඒ කියන්නේ මිලිලීටර් 50ක් බිත්තර 3ක කහමද අවශ්‍ය වෙනවා එග් යෝක් 3ක් සීනි කෝප භාගයක් ඒ කියන්නේ ග්‍රෑම් 100ක වගේ ප්‍රමාණයක් අන්සෝල්ටඩ් බටර් මේස හැඳි 4ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ පොඩියට කියුබ් කපලා අන්සෝල්ටඩ් බටර් ටිකත් අරගන්නවා. ඉතින් මුලින්ම ලෙමන් ගෙඩි දෙකේ සෙස්ට් එක මේ වගේ හීනි ග්‍රේටර් එකකින් ග්‍රේට් කරලා ලෙමන් සෙස්ට් මේස හැන්දක් අරගන්නවා. ලෙමන් සෙස්ට් එක ගත්තට පස්සේ ලෙමන් ගෙඩි දෙක කපලා මිරිකලා ලෙමන් ජූස් කෝප්ප කාලක් ඒ කියන්නේ මිලිලීටර් 50කුත් අරගන්නවා. සීනි කෝප්ප භාගයට එහෙම නැත්නම් සීනි ග්‍රෑම් 100ට ග්‍රේට් කරගත්ත ලෙමන් සෙස්ට් මේස හැන්ද දානවා. ලෙමන් සෙස්ට් මේස හැන්ද දාලා සීනි ටිකත් එක්කලා මෙන්න මේ වගේ අතින් හොඳට පොඩි කරනවා. මෙන්න මේ වගේ හොඳ පේල් කලර් එකක් එනකල් පොඩි කරනවා. බිත්තර 3න් එග් යෝක් 3 වෙන් කර ගන්නවා. එග් වයිට් ටික වෙන වෙලාවක ගන්න ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ගෑරුප්පුවකින් හරි විස්ක් එකකින් හරි එග් යෝක් 3 හොඳින් විස්ක් කරනවා. හොඳින් විස්ක් කරපු එග් යෝක් එහෙම නැත්නම් බිත්තර කහමද එකට ලෙමන් සෙස්ට් එක කලවම් කරපු සීනි ටික දානවා. සීනි ටික දාලා සීනි ටික හොඳින් දිය වෙනකල් විස්ක් කරනවා. සීනි ටික හොඳට දිය වෙනකල් මේ වගේ විස්ක් කරලා ලෙමන් ජූස් මිලිලීටර් 50 එහෙම නැත්නම් කෝප්ප කාල දානවා. මේ ටික හොඳින් කලවම් කරනවා. හොඳින් කලවම් කරපු බිත්තර සීනි ලෙමන් ජූස් මිශ්‍රණය සෝස් පෑන් එකකට දානවා. ඊළඟට ලෙමන් කර්ඩ් හදන්න සෝස් පෑන් එක මීඩියම් ලෝ හීට් එකේ තියෙනවා. මීඩියම් ලෝ හීට් එකේ තියලා අඩිය අල්ලන්න දෙන්නේ නැතුව මේ වගේ දිගටම කලවම් කරනවා. දැන් මේ හරියටම විනාඩි 12කට පස්සේ ඉතින් ඔයාලට පේනව නේද ලෙමන් කර්ඩ් එක දැන් ටිකක් මේක උකු වෙලා තියෙන්නේ. ඉතින් මේකේ හරියටම පදම බලන්න ලී හැන්දක් මෙන්න මේ වගේ දාලා ලෙමන් කර්ඩ් එක ලී හැන්දේ තවරලා ගන්න. ඉතින් මෙන්න මේ වගේ මැද්දෙන් ඉරක් ඇඳහම දෙකට වෙන් වෙලා හිටිනවා. අන්න ඒ වගේ පදම කියන්නේ දැන් මේකේ පදම හරි. අන්න ඒ වගේ වෙලාවේදී මේක තව ටිකක් හොඳට කලවම් කරලා කියුබ් වලට කපපු බටර් මේස හැඳි 4 දානවා. බටර් මේස හැඳි 4 දාලා හොඳින් කලවම් කරලා ලිප ඕෆ් කරනවා. ඉතින් දැන් බටර් ටිකත් මෙල්ට් වෙලා තියෙන්නේ. ඉතින් බටර් ගැන කියනකොට මට ඔයාලට මුලදී කියන්න අමතක වුණා. ඉතින් මේකට අපි අන්සෝල්ටඩ් බටර් ගන්න කියලා කිව්වා. ඒ වුණත් මේකට අපි ලුණු එකතු කරන්නේ නැහැ. ඉතින් ලෙමන් කර්ඩ් වලට ලුණු එකතු කරන්නේ නැති නිසා කිසිම වෙලාවක ලෙමන් කර්ඩ් හදන්න සෝල්ටඩ් බටර් අරගන්න එපා. ඊළඟට ස්ට්‍රේන් එකකින් මේ ලෙමන් කර්ඩ් ටික පෙරනවා. හොඳට නිමෙන්න තියලා කන්ටේනර් එකකට දානවා.
විශේෂයෙන්ම මේ ලෙමන් කර්ඩ් දාලා කේක් එහෙම සෑන්ඩ්විච් කරපුවාම පුදුම රසක් තියෙන. කේක් විතරක් නෙමෙයි බිස්කට් වර්ග උනත් සෑන්ඩ්විච් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ලෙමන් කර්ඩ් අයිස්ක්‍රීම්, ප්ලේන් යෝගට් වගේ එකත් හරිම රසයි. ටොපින් වලට, තැවරුම් වලට, ඩිප් වලට මේ ඕනෙම දෙයකට මේ ලෙමන් කර්ඩ් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් එකපාරක් හරි මේ වගේ ලෙමන් කර්ඩ් ටිකකුත් ගෙදරදීම try කරලා බලන්න. ඉහළ මිලක් දීලා සුපර් මාකට් වලින් ලෙමන් කර්ඩ් ගන්නවට වඩා හරිම පහසුවෙන් ගෙදරදීම ඔයාලට අඩු වියදමකින් ලෙමන් කර්ඩ් හදාගන්න පුළුවන්. ඉතින් මමගේ මේ ලෙමන් කර්ඩ් වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටියේ. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයිත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.